ආයිබෝවන් අද මම ඇවිල්ලා තියෙන්නේ කොහෙටද? පින්තන්නේ අලුත්ම මොරටුව අපේ ෂෝරූම් එකට. මේ තියෙන උනන්දුව අපේ සුවඳ විලවුන් 11 අපි කියනවා ටීම් ඔෆ් 11. හැමෝම දන්නවා ටීම් ඔෆ් 11 කියන්නේ මොකක්ද කියලා. අපේ ලංකාවේ ඒකදේශීය ශාකයකින් ලබා ගන්න අස්වැන්නේ ප්‍රතිඵලය තමයි මේ උනන්දුව. එතකොට ඒකම අපේ මුළු කලෙක්ෂන් එකම බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ක්‍රිකට් ලෝලින් විශාල ප්‍රමාණයක් ඉන්නේ මොරටුවේ. ඉතින් මොරටුවට මට හිතුණා අපේ ෂෝරූම් එකක් නැත්නම් අලවිහලක් උනන්දුව අලවිහලක් මොරටුවට දෙන්න ඕන කියලා. විශේෂයෙන්ම කියන්න ඕන අපේ ලංකාවේ වල්ලපට්ට අගාවුඩ් ශාකයෙන් ලබා ගන්න මේ ඌඩ් තෙල්, ඒ වගේම බකුර් ස්වීට් ඌඩ්, ඒ වගේම අපේ සිලානි බ්‍රෑන්ඩ් එක හඳුන්කූරු මම හිතනවා ඉතාමත් ආකර්ශනීය විදියට මේ මොරටු පුරවරේ අපේ සිලානි ෂෝරූම් එක තියෙනවා. ඒ වගේම අගා ටී ඔයගොල්ලෝ දන්නවා අගාවුඩ් ගහෙන් ලබා ගන්න දල්ලෙන් ලබා ගන්න මේ නැවුම් තේ එක ඉතාමත් වටින තේ එකක්. මම හැමෝටම ආරාධනා කරනවා විශේෂයෙන් ඇවිල්ලා මේ තේ එක නැත්තම් මේ තේ කෝප් එක රස ඉඳලා බලන්න. ඒ වගේම අපේ අලුත්ම දේ මාස ගානක් තිස්සේ අපි බල හිටියේ head to toe නැත්තම් අපේ කොස්මෙටික් ලයින් එක සුවඳ විලවුන් වලට අමතරව අපේ සිලානි නැත්තම් අගාවුඩ් නැත්තම් වල්ලපට්ට ගහෙන් ලබා ගන්න කොස්මෙටික් රේන්ජ් එකක් තියෙනවා. මේ මුළු රේන්ජ් එකම මුළු මොරටුවටම මම ආරාධනා කරනවා ඇවිල්ලා අපේ උනන්දුව අපේ සිලානි ඒ වගේම මේ ෂෝරූම් එකේ තියෙන කොස්මෙටික් ලයින් එක බලන්න කියලා. අපි ළඟදිම විවෘත කර උනන්දුව ප්‍රෙස්ටිජ් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේක සෙරමික් බොටල් එකක්. ඒ වගේම ඉතාමත් ලස්සනයි, ලස්සන ආකර්ෂණීය නිර්මාණයක්. ඒ වගේම ප්‍රන්සෙත් එක්ක එකතු වෙලා ඩොමිනික් රෝපියන් විශිෂ්ට ගණේ පර්ෆියුම් නැත්තම් සුවඳ විලවුන් නිර්මාණකරුවෙක් එක්ක එකතු වෙලා හදන මේ අපේ සුවඳ විලවුන් බලන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.